ලංකාවේ ප්‍රථම සිව් කුළුඳුල් චිත්‍රපට ගීතය මොකක්ද? සඳකඩ පහනක කැටයම් ඔපලා. මේ ගීතය අනන්ත වාරයක් ඔබ අසා ඇති. සිංහල සිනමාවේ 260 වන චිත්‍රපටයේ ලෙස 1973 ජනවාරි 11 වන දින සිට තිරගත වීම ආරම්භුණු මාතර ආච්චි කළු සුදු මිලිමීටර් 35 චිත්‍රපටයකි. 260 වන චිත්‍රපටයේ ලෙස නුවන් නයනජිත් කුමාර ලියූ ශ්‍රී ලාංකීය සිනමා වංශෙහි සඳහන් වූවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ වෙබ් අඩවියේ සිනමා ඉතිහාසයේ ගැන සඳහන් තොරතුරු අනුව මාතර ආච්චි චිත්‍රපටයේ අංකය 269යි. චිත්‍රපට හැදිච්ච හැටි ඒ චිත්‍රපටිවල සින්දු හැදිච්ච හැටි හා ලියවුණු හැටි ගැන අහනකොට හරිම අනර්ගයි මාරයි පට්ටයි කියලා තමයි අපිට කියවෙන්නේ. සචිත් චන්ද්‍ර එදිරිසිංහ තරුණයා මාතරාචි චිත්‍රපටය කරන්න හදනකොට රුපියල් 25යි අතේ තිබිලා තියෙන්නේ. 1964 දී සචිත් චන්ද්‍ර එදිරිසිංහ තමන්ගේ දෙවෙනි වේදිකා නාට්‍ය කරනවා. ඒ අත්තික්කා මල් පිපිලා නාට්‍ය නම. ස්වතන්ත්‍ර නාට්‍ය පිටපත එතුමාගේමයි. මේකේ සංගීතය කරන්නේ වික්ටර් රත්නායක. වික්ටර් එතකොට සංගීත විද්‍යාලයේ සංගීතය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්. මෙන්න මේ අත්තික්කා මල් පිපිලා කියන වේදිකා නාට්‍ය පාදක කරගෙන තමයි මාතර ආච්චි චිත්‍රපටයේ තිර පිටපත ලියවෙන්නේ. කොහොම වුණත් මේ චිත්‍රපටයෙන් හැදෙන සඳකඩ පහනක කැටයම්පලා කියන ගීතය ලංකාවේ බොහෝ දෙනා අතර බොහෝ කාලයක සිට කතා බහට විවේචනයට අගය කිරීමට ලක් වෙන අමුතුම වර්ගයේ ගීතයක් බවට පත් වෙලා. මේ ගීතයේ තේරුම ගැනත් එක එක්කෙනා එක එක කතා කියනවා. කොහොම වුණත් මේ චිත්‍රපටයේ හීනයක් එතන ඉඳන් ගමනේ හරි. හීනයක් වගේ අප්පා කොහොමද කරේ කියලා. දවස් 4ක ෂූටින් ගියා ගාල්ල පැත්තේ. වොලි නානායක්කාර සරම ගෙනත් තිබුණෙත් නැහැ. පස්සේ ඌට සරම දීලා මං හැමදාම කලිසම පිටින් නිදිය ගත්තේ. පාන්දර නැගිටලා පොල් ගෙඩි 4ක් බිඳලා පොල් ගාලා සම්බෝලයකුත් අදලා පිටි කොටන වං ගෙඩියේ පොල් කොටලා තමයි පොල් සම්බෝලේ හැදුවේ මං. උදේ වතුර ඇදලා ටැංකිය පුරවනවා ඔක්කොටම මූණ හොදන්න. මොකක්වත් දැනගෙන හිටියේ නැහැ. චිත්‍රපටියක් කරන්නයි ඕන උනේ. සචිත් චන්ද්‍ර එදිරිසිංහ මහත්තයා තමයි එහෙම කියන්නේ. රංගපාන්න ආසාවක් තිබුණත් නිෂ්පාදනයේ හා අධ්‍යක්ෂණයේ බරපතලකම නිසා වෙනත් නළුවෙක් තෝරාගත්තත් අනපේක්ෂිතව සිදු වූ දෙයක් නිසා රංගපාන්න සිද්ධ වුණේ සචිත් චන්ද්‍ර එදිරිසිංහට. සඳකඩ පහනක කැටයම් ඔපලා ගීතය වොලි නානායක්කාරගේ පළමු ගීත රචනය. වික්ටර් රත්නායකගේ පළමු චිත්‍රපට සංගීතය. සුනිල් එදිරිසිංහගේ පළමු චිත්‍රපට ගීත ගායනය. සතිෂ් චන්ද්‍ර එදිරිසිංහගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය. ඒ කියන්නේ මේ ගීතය සිව් කුළුඳුල් ගීතයක්. වොලි නානායක්කාරට ගීතයක් ලියන්න කියලා මං කිව්වේ නෑ. ගීතයක් අවශ්‍යයි, ගීතයක් ලියව ගන්න ඕන කිව්වා. මම වොලි නානායක්කාර ගීත ලියනවා කියලා දැනගෙන හිටියේ නෑ. වොලි නානායක්කාර මහ දඩබ්බර මිනිහෙක්නේ. පහුදා යා පරණ දිනපොතක පිටුවකින් භාගයක දෙපැත්තේ ලියාගෙන ආවා. පොඩි මතවාදයක් තියෙනවා රටේ ප්‍රේම වොලි නානායක්කාරට ගීතයක් ලියන්න කියලා මං කිව්වේ නෑ. ගීතයක් අවශ්‍යයි, ගීතයක් ලියව ගන්න ඕන කිව්වා. මම වොලි නානායක්කාර ගීත ලියනවා කියලා දැනගෙන හිටියේ නෑ. වොලි නානායක්කාර මහ දඩබ්බර මිනිහෙක්නේ. පහුදා යා පරණ දිනපොතක පිටුවකින් භාගයක දෙපැත්තේ ලියාගෙන ආවා. පොඩි මතවාදයක් තියෙනවා රටේ ප්‍රේම කීර්ති ලියලා විසි කරපු එකක් අහුලගෙන වොලි නානායක්කාර ගෙනත් දුන්නා කියලා. බොරු කතා. කුහක කතා ඒවා. වොලිට ගීතයක් ඕන කීවා. වොලිට ගීයක් ලියන්න කීවේ නෑ. වොලි ස්වෙච්ඡාවෙන් ගීතයක් ලියාගෙන ආවා. මට ඒක හරි නිසා මම ඒක බාරගත්තා. අපේ ගීත සාහිත්‍යය ගැන කතා කරනකොට ගීතයක අයිතිකාරයෝ 3 දෙනෙක් ඉන්නවා. ගීපද රචකයා, සංගීත අධ්‍යක්ෂකයා හා ගායකයා. නමුත් චිත්‍රපට ගීතයකදී තවත් එක්කෙනෙක් එකතු වෙනවා. එයා තමයි අධ්‍යක්ෂකවරයා. චිත්‍රපටයේ මගේ. මමයි දන්නේ අවශ්‍යතාවය, තත්වය. ඒ කියන්නේ අවස්ථාව හෝ සිදුවීම මොකක්ද කියලා. අධ්‍යක්ෂකවරයා තමයි ගීත රචකයාට කියන්නේ මෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ හැඟීම් තීව්‍ර වීම සඳහා මෙන්න මෙහෙම ගීතයක් ඕන කියලා. මේ ගීතේ මිනිස්සු අහලා රස විඳිනවා. නමුත් මේකේ අර්ථය පැහැදිලි වෙන්නේ රූපවලියක් සමගයි. මම සිරිදාස සචිත් චන්ද්‍ර එදිරිසිංහ
ස්වර්ණා මල්වාරච්චි සුමිත්‍රා කියන චරිතය. කාලයක් මේ දෙන්න අතර ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. සිරිදාස වැඩිදුර සංගීතය ඉගෙන ගන්න ඉන්දියාවට යනවා. මේ කාලය ඇතුළත මාතරාච්චි චරිතය නිරූපණය කරන්නේ දෙනවක හාමිනේ. තමාගේ දියණිය සුමිත්‍රාට මගුල් යෝජනා කරනවා. වොලි නානායක්කාර. ගුණපාල මුදලාලිට ඉන්නේ වොලි නානායක්කාර. තමාගේ පෙම්වතා ලංකාවේ නැති හින්දා සුමිත්‍රා වැඩිහිටියන්ගේ කීමට නැඹුරු වෙනවා. සුමිත්‍රායි මුදලාලි බැඳලා දකුණු පැත්තේ පදිංචියට යනවා. අවුරුදු 3-4කට පස්සේ ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා සිරි. ඒ කියන්නේ සිරිදාස. සිරි සංගීත ගුරුවරයෙක් විදියට පත්වීමක් ගන්නවා. ඒ උගන්වන විද්‍යාලයේ තරුණ ගුරුවරියක් ඉන්නවා. ඒ මාලනී ෆොන්සේකා. ඇය සංගීත ගුරුවරයාට ආදරය කරනවා. සිරිදාස මේ ගුරුවරියට ආදරය කරන්නේ නැහැ. එයා අර පරණ ආදරෙන්ම තාම ඉන්නේ. ඒක අධ්‍යාත්මික ආදරයක්. ඊට පස්සේ පසු කාලයකදී ඔය විද්‍යාලයට එනවා ක්‍රීඩා උපදේශකවරයෙක්. ඔහු ජෝ අබේවික්‍රම. පුහුණු වැඩසටහනකදී මාලනී හම්බ වෙනවා ජෝට. ඒ දෙන්නා විවාහ වෙලා ඇයව ඔහුගේ නිවසට කැඳවාගෙන එනවා. ඒ කියන්නේ ජෝ අබේවික්‍රම නිරූපණය කරන චරිතයේ ඒ පාටියට සිරිදාසට එහෙම නැත්නම් මේ සංගීත ගුරුවරයාට ආරාධනා කරනවා. ඔතනේ පාටියේදී ගීතයක් ගායනා කරන්න සිරිට ආරාධනා කරනවා. සඳකඩ පහනක නැමැති විරහ ගීතේ ගායනා කරන්න. සිරිදාස නැතිවිච්ච ආදරය ගැනයි කියන්නේ. ක්‍රීඩා උපදේශක ජෝ අබේවික්‍රම රංගපාන චරිතය. ජෝ සැක හිතනවා මේ ගීතේ ගායනා කරන්නේ මේ ගුරුවරිය මාලනී ෆොන්සේකා රංගපාපු චරිතය වෙනුවෙන් කියලා. ඒක හරිනේ. එහෙම වෙන එක. ඒකයි මේකේ නාට්‍යමය බව. එතකොට මේ ගීතයට ලොකුම චෝදනාව තමා මොකද්ද මේකෙන් කියන්නේ? ආදරවන්තයෝ මොනවද හම්බුනහම කියන්නේ? ඒක තමයි මේකේ තියෙන්නේ. අපි දෙන්න හංසු ඉවලක් වගේ මල් පොහොට්ටු අරන් යනවා වගේ ඔයා ආකාශේ නම් මං පුරහඳ වගේ ඉහත ආත්මේ අපි දෙන්නගේ සම්බන්ධයක් තියෙන්නේ නැති. ඕක නෙමෙයිද කියන්නේ? ඔහොමනේ කොල්ලෝ කෙල්ලෝ කතා කරන්නේ. චිත්‍රපටියක රංගපෑමට තිබ්බ උනට ආසාවට තමයි මාතරාච්චි චිත්‍රපටිය කරන්නේ. මේ චිත්‍රපටය සඳහා ලංකාවේ ප්‍රසිද්ධ නළුවෙක් තෝරාගත්තා. මගේ චරිතයට සිරිදාස. ඒ කවුරුත් නෙමේ ටෝනි රණසිංහ. ඔය වෙනකොට මං ස්වර්ණා මල්ලවආරච්චි තෝරගෙන ඉවරයි. බර්ටි ජයසේකර හන්තානි කතාවේදී මට කිව්වා මගේ තිර රචනයේට සහාය දුන්නු කෙනෙක් තමයි බර්ටි ජයසේකර. මේ සචිත් චන්ද්‍ර එදිරිසිංහ මහත්මයා කියපු දේවල් මේ සටහන් කරලා තියෙන්නේ. අයියේ ස්වර්ණා කියලා කෙල්ලෙක් ඉන්නවා රංගපෑම හොඳයි අපි ගමුද කියලා. ස්වර්ණගේ ප්‍රථම චිත්‍රපටය සත් සමුදුර. දෙවෙනි එක හන්තානි කතාව. එතකොට හන්තානි කතාව හදාගෙන යනවා. සචිත් චන්ද්‍ර එදිරිසිංහර මාතරාච්චි හදන්න ලෑස්ති වෙනවා. මං කිව්වා මන් නම් දැකලා නැහැ. ඔයා කියනවා නම් ගන්නම් කියලා. ඊට පස්සේ ස්වර්ණව අපි ගත්තා. ස්වර්ණ අරගෙන ටෝනිට කීවාම ටෝනිගේ හිතේ ඒ තරම් ප්‍රසාදයක් ඒ ගැන තිබුණේ නැහැ. කරමුලට තියලා කියද්දි මට රංගපාන්න සිද්ධ වුණා යා ඒක ප්‍රතික්ෂේප කරාම කියලා වගේ දහසක් තමයි සත්‍යචන්ද ඉදිරිසිංහ මහත්මයා මේ කියන්නේ. ඇතිවෙච්ච මේ අනපේක්ෂිත අවස්ථාව නිසා මට රංගපාන්න සිද්ධ වුණා. එහෙම දෙයක් නොවුණා නම් සඳකඩ පහනක ගීතේ ගායනා කරන රූපාවලියේ ප්‍රධාන චරිතයේ සිරිදාස තමයි ටෝනි රණසිංහ. සඳකඩ පහනක ගීතය විරහ ගීතයක්. තමා ආදරය කරන තැනැත්තිය වෙනත් කෙනෙක් සමග විවාහ වෙලා ගියාට ඔහුට තවත් කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නවත් විවාහයක් වෙන්නවත් හැඟීමක් නැති තරුණයෙක්. අධ්‍යාත්මික උතුම් ප්‍රේමයටත් වඩා සෙනෙහසක්. සඳකඩ පහනක ගීතය සිරිදාස පාටියේදී ගායනා කරද්දී විරහ ගීතයක් හින්දම ජෝ බලනවා මාල්නී දිහා. එක ඉස්කෝලේ ගුරුවරුනේ යකෝ මුන් දෙන්න අතර සම්බන්ධයක් තියෙද්දිද මං කරගැහුවේ කියලා ජෝට ඒ කියන්නේ ක්‍රීඩා උපදේශක චරිතය නිරූපණය කරන ගුරුවරයා හිතිලා වගේ. සචිත් චන්ද්‍ර එදිරිසිංහ මාතරාච්චි සහ සඳකඩ පහනක ගීතය ගැන සොඳුරු මතක අවදි කළේ ඔහොමයි. ඒත් එක්කම තවත් විශේෂයක් තියෙනවා. මාව සඳකඩ පහන ගීය ගැයීමට සරසවි චිත්‍රාගාරයට බයිස්කලේ තියාගෙන පැද්දේ මගේ ඊළඟ අයියා නිමල් එදිරිසිංහ කියලා සුනිල් එදිරිසිංහ කියනවා. චිත්‍රපට ගීතයටත් එහි තේරුමටත් වඩා ඒක පිටිපස්සේ ලොකු අර්ථයක් ජීවිතයට ගන්න තියෙනවා නේද කියලා අපිට හිතෙනවා.
ගීතය සඳකඩ පහනක කැටයම් ඔපලා ගේය පද වොලී නානායක්කාර සංගීතයේ වික්ටර් රත්නායක ගායනය සුනිල් එදිරිසිංහ චිත්‍රපටය මාතරාච්චි 1973 තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. කතාව හා දෙබස් සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ තිර රචනය හා අධ්‍යක්ෂණයද සතිෂ් චන්ද්‍ර එදිරිසිංහමයි. රංගනයේ ජෝ අබේවික්‍රම සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ මාලිනී ෆොන්සේකා ස්වර්ණා මල්ලවාරච්චි ඇතුළු පිරිස. කැමරාකරණය සහ සංස්කරණය WAB ද සිල්වා. නිෂ්පාදනය සීමිත දෙව්දූ චිත්‍රපට. සිංහල සිනමාවේ අපූර්ව ඔබ රසවිඳිය යුතුම චිත්‍රපට අහලා බලලා රසවිඳින්න ජීවිතේ අලුත් රසවින්දනයක් හොයාගන්නට පුළුවන් වෙයි.